guys වෙනද වගේ මදත් මාළු කොල්ලා YouTube channel එකට එතුණු ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න කාලයකට පස්සේ වීඩියෝ එකක් ගේන්න යන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල. කොහොම හරි ඔයාලට මේ වීඩියෝ එකේදී මම මෙහි ඉන්න විස්තර ටිකක් ඒ වගේම මෙහි සත්තු බලන්න ගියපු තැන්වල vlog එකක් විදිහට තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් උඩ කාලෙකින් තමයි YouTube කරන්නේ. ඉතින් අලුත් වෙනසක් එක අලුත් විදිහකට අපි channel එක පටන් ගමු. මාළු විකුණන්නේ නැද්ද? සේල් කරන්නේ නැද්ද? දැන් ඔන්ලයින් වැඩේ කරන්නේ නැද්ද කියලා කට්ටිය ඇහුවොත් දැනට චුට්ටක් නතර වෙලා තියෙන්නේ මෙන්න මේ ටූ එකකින් හින්දා. ඉතින් ඉස්සරහට ආයෙ අප්ඩේට් කරලා ආයෙ channel එක අපි තිබ්බ විදිහටම කරගෙන යමු. කොහොම හරි මේ අවුරුද්දේ 2026 ගොඩක් vlogs ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දිගටම channel එක focus කරලා videos කරමු. කොහොම හරි දැන් ඉන්නේ මෙල්බන් වල. අපි මේ වීඩියෝ එකේ මම ඔයාලට ගේන්නේ මම ඊයේ ගියා මේ ඉන්ටර්වියු ෂූට් කරන්න අද ඊයේ ගියා ඕගොල්ලොන්ට පෙන්නන්න කියන්නේ vlog එකක් කරන්න කියලා හිතාගෙන නෙමෙයි ගියේ. ඉතින් පොඩි පාක් එකක් එතන හිටපු ලස්සන සත්තු ටිකක් විශේෂ සත්තු ටිකක් මේ රටට ඇවිල්ලා බලන්න ඕනෙම සත්තු ටිකක් අපිට බලන්න හම්බුණා. ඉතින් එයාලගේ vlog එකක් තමයි ඔයාලට මේ වීඩියෝ එකේ ගේන්නේ. එහෙනම් අපි ඉතින් වීඩියෝ එකට ගිහලා බලමු මාළු කොල්ලගේ මේ අලුත් vlog එකේ විස්තරේ කොහොමද කියලා. මෙතන ඉන්නේ guys අපි මුලින්ම දැක්ක සෙට් එක. ඉතින් පාක් එකෙන් ඇතුළට මෙද්දි මෙන්න මේ කට්ටිය තමයි අපිට බලන්න හම්බුනේ. ඉතින් මෙතන හාවෙකුත් ඉන්නවා ඔයාලට පේනවා ඇති. මාරම ලස්සන ඒගොල්ලෝ එකමුතු ඉන්නවා. ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද මේ පාක් එකේ මෙයාලගේ හැසිරීම වගේම තව ඉන්න සත්තු මොනවාද කියලා. දැන් guys අපි පාක් එකකින් කැලේ ඇතුළට යන්න හදන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් මාරම ලස්සනයි. ඉතින් ඔහොම බලාගෙන යමු ඉස්සරහටම. ඉතින් ලොකු ජෛව විවිධත්වයක් තියෙන රටක් ඕස්ට්‍රේලියාව කියන්නේ. ඉතින් අපි වගේ සත්තුන්ට ආස කරන ඒ වගේම පරිසරයේ තියෙන විවිධ වෙනස්කම් දකින්න කැමති කට්ටියට ගොඩක් හොඳ පරිසර පද්ධතියක් තියෙනවා ඕස්ට්‍රේලියාව. ඉතින් අපි විසිටර්ස්ලා විදිහට මේවා බලන්න එනවා නම් ඔයාලට වෙන්නේ මෙතන කැන්ගරුවෙක් ඉන්නවා. විසිටර්ස්ලා විදිහට මේවා බලන්න එනවා නම් මේවා ආරක්ෂා කරන්නත් ඕනේ. මොකද එහෙම නැත්තම් මේ වගේ රටවල් මේ විදිහට ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් ලස්සනයි. හාවෝ කැන්ගරුවෝ ඒ වගේ සත්තු අපි දැක්කා. අපි තව ඉස්සරහට යමු. ඔයාලට පේනවා ඇති වටපිටාව කොහොමද කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට දිගටම ගිහිල්ලා මම ඔයාලට ක්ලෝස් අප් වීඩියෝ ක්ලිප්ස් එහෙන් ඇඩ් කරන්නම්. මෙතන ඔයාලට පේනවා ඇති ළඟම එක්කෙනෙක් ඉන්නවා. මෙයා ඇවිල්ලා ගොඩක් ලොකු එක්කෙනෙක්. සාමාන්‍ය ප්‍රමාණයක් ලොකු එක්කෙනෙක්. අපි දැන් දැකලා නැහැ නේ මීට වඩා ලොකු අය. කොහොම හරි guys මේ ඔයාලට පේනවා ඇති. කිය වැඩි ළඟට යන්න බෑ. සාමාන්‍ය ප්‍රමාණයක ඉන්නා මෙන්න මේ වගේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ එයා ගියා. කොහොම හරි යාගේ කට්ටිය ගාවට තමයි එයා ගියේ. ඔන්න ඔය විදිහට තමයි මෙයාලගේ මාරම ලස්සනක් තියෙන්නේ. මීට කලින් දැකලා නැති සත්තු මෙහෙම දකිද්දි මාරම සතුටුයි. ඉතින් තව ඉස්සරහට තව වෙනස්කම් ගොඩක් අපිට බලන්න පුළුවන්. තව සත්තු ගොඩක් බලන්න පුළුවන්. මගේ ටාගට් එක
කෝමරි මේ අලුත් වීඩියෝස් වලින් අලුත් විදියකට මගේ ඉන්න ෆෑන් බේස් එක ඒ වගේ මගේ යාළුවෝ ඉතින් මගේ බ්‍රදර්ස්ලා ඉතින් ඔයාලට අලුත් විදියේ කන්ටෙන්ට් අරන් ඉන්න තමයි ඉස්සරහට ප්ලෑන් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඉස්සරහට යමු තව සත්තු බලන්න. සෝල්ට පේන ඇති ටිකක් කැලින් ඇතුළට මාව අපි කොහොම හරි මෙතන ඉන්නවා. ඒක ලොකු සයිස් සෙට් එකක්. ඉතින් මාරම නිදාසක් දැනෙන්නේ මේක මාරම කූල්. මේ මුළු වයිබ් එකම පට්ට කූල්. ඉතින් සෑහෙන මානසික නිදාසක් දැනෙනවා මෙතනට ආවට පස්සේ. ඔයාලට පේන ඇති ගස් මල් ඉතින් මාරම ලස්සනයි. ඔන්න ඔයාලට පේනවා ඇති. යාලා යනවා. ඔන්න අරේනුත් කට්ටිය එනවා. ඔයාලට පේනවනේ කොහෙන් ඉඳලා කොහෙන් හිටන්නේ. නාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් කැංගරුවන්ගේ රටේ කැංගරු බැලුවේ නැත්නම් වැඩක් නැහැ නේ. ඉතින් අනිවාර්යෙන් ඉතින් ඔයාලට පළවෙනි බ්ලොග් එක විදියට මේන්ලි කැංගරු ගැන වීඩියෝස් ගෙනාවේ මෙන්න මේක. ඔයාලට පේනවා ඇති. හිටගෙන ඉන්නවා මාරම ලස්සනයි. මෙන්න මේ වයිබ් එකේ ඉතින් නිදහසේ මෙන්න මේ විදිහට වාඩි වෙලා ඉතින් මේ වගේ සතෙක් බලනවා කියන්නේ සෑහෙන වටිනවා. ඉතින් මේක ගොඩාක් ලොකුයි. ඉතින් මේ සෑහෙන ලොකු මේ පාක් එකක්. ඉතින් නැචරල් පාක් එකක්. ඉතින් ගොඩක් හොඳ සත්තු ඉන්නවා මෙතන. කුරුල්ලෝ වර්ග ඒ වගේ මහාවෝ කැංගරු. ඉතින් අපි තව ඉස්සරහට බලමු එයින් කොහොමද විස්තර එක. ඉතින් ඕස්ට්‍රේලියාවේ ටවුන් සිටි විතරක් නෙමෙයි මේ වගේ ලස්සන ඒ කියන්නේ සබාදාමත් එක්ක ඉන්න කැමති කට්ටියට මාර ලස්සන පරිසර පද්ධතියක් තියෙනවා මේ වගේ. ඉතින් අපි බලමු ඉස්සරහට මෙයාලගේ තව විස්තර. ඔන්න ගයිස් අපි බ්ලොග් එකේ අවසානට ඇවිල්ලා තින්නේ. ඉතින් ඔයාලට වෙන ඇති දැන් අපි පටන් ගත්තේ ගයිස් මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් පටන් අරන් මෙන්න මේ මුළු වටේම ගිහින් තමයි මෙතනින් එන්නේ. කොහොම හරි මාර ලස්සන ලුක් එකක් තියෙන්නේ. මේ පැත්ත මේ අනිත් පැත්ත ඔයාලට පේනවා ඇති. ඉතින් මාරම ලස්සනයි. මාර ලස්සන කැලයක් ඉතින් හිගේ. ගොඩක් වෙලාවට දැන් මෙහි වෙලාව රෑ 8යි. ඉතින් තාම එළිය තියෙනවා දවල් වගේම. ඉතින් ඔයාලා දන්නවනේ ඕස්ට්‍රේලියාවේ වයිබ් එක කොහමද කියලා. ඉතින් ඒ නිසා අපිට වෙලාව දැනුන්නේ අපි එම්මම ගිහින් එම්මම ආවා. ඉතින් අපි බලමු ඉස්සරහට වීඩියෝස් වලින් මොකද වෙන්නේ කියලා. ඉතින් තව vlogs ගේන්නම්. ඉතින් බ්ලොග් බ්‍රේක් එකක් තිබ්බා. ඉතින් බ්‍රේක් එකට හේතුව මේ වගේ දෙයක් අන්තිමට ඔයාලට දෙන්න තමයි. ඉතින් අපි ඉස්සරහට බලමු ඊට වඩා හොඳ vlogs. මේක මම සාමාන්‍යයෙන් vlog එකක් කරන්න හිතුවේ නෑ. අපි යන ගමන් ඉඳලා ඉවරලා නිකන් මේ පැත්ත ආවට පස්සේ තමයි මේ තනිකර මේක වටේ ගියේ. ඉතින් කොහොම හරි බලමු අපි ඉස්සරහට කාලෙකින් වීඩියෝස් කරන්න. ඉතින් ලොකු අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් ලොකු ඩිසිප්ලින් එකක් නැති වුණාට වීඩියෝ එකේ ඉස්සරහට අපි දිගටම අපේ vlog එක කන්ටිනියු කරන් යන channel එක. ඉතින් අද රින් යනවා හැමෝටම සුබ දවසක්.